දවසක් මට මං වැඩියෙන්ම ආදරය කරන මාමා කෙනෙක් කිව්වා පුතේ උඹට ඉන්නේ අම්මා විතරයි. උඹට කවදා හරි දෙමව්පියොන්ට විදියට සලකන්න පුළුවන් අම්මට විතරයි. කරුණා කරලා උනම් කරලා කරන දෙයක් කරන්න. මං ඒ වෙනකොට ජොබ් එකක් කරේ නෑ. ගෙදරට වෙලා ගෙදර තියෙන වැඩ ඒවා මම කර හිටියේ. ඉතින් අර මාමා කියපු කතාව මගේ ඔළුවට වැදුනා. ඒ මම මට ඊට පස්සේ කිව්වා අම්මට වුණා තව අවුරුදු 10ක් 15ක් ගියාම ඇවිදින්න බැරි කාලෙට ට්‍රිප් යන්න වන්දනා ගමන් යන්න සල්ලි දීලා වැඩක් නැහැ. අනිත් එක තමයි කණ්ඩ බැරි කාලෙට එයා කණ්ඩාස දේවල් ගෙනත් දීලා වැඩකුත් නැහැ. ඒකෙන්ද කරන දෙයක් ඉක්මනට කරන්න. මම තීරණය කරා ජීවිතේ හීන ඔක්කොම අවුරුදු 5කින් කල් දානවා. පස්සට දානවා. ඔය අවුරුදු 5 ඇතුලේ සල්ලි වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ. ඉතින් අවුරුදු 5ක් ජීවිතේ සල්ලි හොයනවා. මට ප්‍රමාණ හීන නැහැ. ලෝක ලොකුම කෝටිපතිය වෙන්න වගේ හීන නැහැ. මට තියෙන වෙනම හීන සල්ලි කියන කතාවට මම එච්චර කැමතිත් නැහැ. නමුත් අර මාමා කියපු එක අවුරුදු 3ක් විතර ගිහිල්ලා අදත් මගේ ඔළුවේ වැඩ කරන්නේ ඒක. ඉතින් ඊට පස්සේ මේ ෆිල්ටර් ජොබ් එක සෙට් වෙලා මම ඇත්තටම ඉස්සෙල්ලාම ආවේ වෝටර් ෆිල්ටර් සහි කරන්න. එතකොට මම ඉදිරින් ඉන්නකොට ෆිල්ටරයක් දැකලවත් නැහැ. මගේ වීඩියෝ බලන කට්ටිය මේ කතාව දන්න. ඉතින් අපි ගාව දැන් ෆිල්ටර් මොඩල් 87ක් විතර තියෙනවා. ඔයාට ඕනම ඔයාගේ වතුර වල තියෙන ඕන ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. අපිට කතා කරලා මේක ලග්ගලට ගිය ෆිල්ටර් එකක්. අවුරුදු 2කට විතර කලින් හයි කරපු ෆිල්ටරයක්. එයාගේ මල්ලිගේ ගෙදරට තමයි මේක හයි කරේ. ඉතින් හොට් ඇන්ඩ් කූල් නෝමල් එකක්. ඔයත් කතා කරන්න ජය වේවා.